වටින දෙයක්. ඉතින් එතෙන්දී ජනාධිපති අතරම කැබිනට් ඩිසිෂන් එකක් දීලා තියෙනවා මේ ආයතනය විශ්වවිද්‍යාලයකට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කිරීම සඳහා කියලා. ඒතර ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා මේ වෙනකොට අපි ඒ කමිටුවෙන් මේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කිරීම සඳහා අදාළ වෙන කියන්නේ හැකියාව පිළිබඳව සලකා බලමින් යන අවධියක්. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන සියලුම තත්ත්වයන් සහ පවතින තත්ත්වයන් මේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ කිරීම සඳහා අපි සලකා බලමින් යනවා. ඒ අදාළ කමිටුව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් අමාත්‍යාංශ ඇඩිෂනල් ලේකම් එතකොට ඒ වගේ පිරිසක් එක්කලා එකතු වෙලා තමයි මේක කරගෙන යන්නේ. එතකොට මේ අවස්ථාවේදී අදාළ කැබිනට් ඩිසිෂන් එක එහෙම යද්දී ඒ සඳහා කටයුතු කරද්දී නැවත වරක් මෙම ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට පත් නොවන බවට විවිධ තොරතුරු පැතිරෙමින් පවතිනවා. මම ඔබට කියන්නේ එකම දෙයයි මෙය ඇත්තටම දුකට පිටපත් වෙච්ච මිනිස්සුන්ට ගැටලු වලට විසඳුම් හොයලා දෙන්නට උත්සාහ කරන ශාස්ත්‍රයක් තමයි ඔබ ලබා ගන්නෙ. ඉතින් ඒ නිසා මේක විශ්වවිද්‍යාලයක අනුබද්ධ වෙලා මේ චිරස්ථායී පැවැත්ම ගැන අපිට හිතන්න තියෙනවා දවස ගානේ ඔබ අප මුහුණ දෙන විවිධ වූ ගැටලු එක්කලා බලනකොට. ඒ නිසා ඇත්තටම මේක සාමකාමී ඉල්ලීමක්. මේක කාටවත් අවහිර වෙන යුද්ධඝෝෂණයක් නෙවෙයි. මේ පිළිබඳ අවධානය යොමු කරලා ඉදිරියට අපි මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කරන ඉල්ලීමක් හැටියට මෙය සඳහන් කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලයක් වීම සඳහා හැකියාව සලකා බලන කමිටුවේ ඉන්න කෙනෙක්. ඒකට දරුවෝ වැරදි පැතිවල යයි වැරදි අවබෝධයක් ගන්නේ කියලා මේ පැහැදිලි කිරීම ඉදිරිපත් කරනවා.